ඊශ්‍රායලය කියන්නේ ඔබට වාසනාවට යන්න ලැබෙන රටක්. ඇයි අපි ඔබට එහෙම කියන්නේ? ඊශ්‍රායලයට ගිහිල්ලා හරි විදිහට නිවැරදිව ඔබ රාජකාරී කටයුතු කරගත්තොත් ඔබට ඉතාමත් හොඳ වැටුපකට යන්න පුළුවන්. ඒත් ඔබ දන්නවද ඊශ්‍රායලයට යන්න වාසනාව ලැබිලා එම රැකියාවට පයින් ගහන මිනිස්සුත් ඉන්නවා. බොහෝමයක් ඊශ්‍රායලයට යන ශ්‍රී ලාංකිකයින් මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහි වී තිබෙන බව අපිට පෙනී යනවා. තානාපති නිමල් බණ්ඩාර මහතා සිය Facebook ගිණුමේත් එලෙස ලැබුණු වාසනාවට අවස්ථාවන් අහිමි කරගන්නා පිරිස් පිළිබඳව නිතරම සිය Facebook ගිණුමේ සඳහන් කරනවා. මේ පසුගියදා සිදු වූ එවැනි අවස්ථාවක් 2024 දෙසැම්බර් කුෂිකර්ම සේවා සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සේවා ස්ථානයෙන් පැන ගොස් මත්පැනට ඇබ්බැහි වී සිටීම හේතුවෙන් ඔහුගේ කැමැත්ත මත අද දිනේ ශ්‍රී ලංකාවට පිටත් කරනු ලබන බව සඳහන් කරනවා. පසුගිය දින කිහිපය තුළ ඔහු නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දෙමින් ඔහුව රැකබලාගත් ටෙල් අවීව්හි සිටින රත්නම් වසන්ති මහත්මියට ස්තුතිය පිරිනමන බවද වැඩිදුරටත් නිමල් බණ්ඩාර මහතා සඳහන් කරනවා. අදාළ පුද්ගලයාව ගුවන් තොටුපළට පිටත් කර හැරීමට තානාපති කාර්යාලයේ කම්කර සුබසාධන අංශයේ මේකලා මහත්මිය සහ රත්නම් වසන්ති මහත්මියද එක් වූ බවයි සඳහන් වන්නේ. ඉතින් ඊශ්‍රායලයට එන්න බලාගෙන ඉන්න ඔබට කියන්න තියෙන්නේ ඊශ්‍රායලයට පැමිණිලා මත්පැන් වලට ඇබ්බැහි වුණොත් ඔබටත් වෙන්නේ නැවත ලංකාවට එන්න. ඒ නිසා මත්පැන් භාවිතය පාලනය කිරීම රට රැකියාවකට යන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යෙන්ම කළ යුතුයි.